දෙසැම්බර් මාසේ වුණාට මනාලි වලට හිම වැටෙන්න පටන් අරන් තිබුණේ නැහැ. ඒ හින්දා අපිට හිම හොයාගෙන මනාලි වලින් රෝතන් පාස් වලට යන්න වුණා. රෝතන් පාස් තියෙන්නේ මනාලි වල ඉඳන් කිලෝමීටර් 50ක් විතර දුරින්. මේ ගමනට අපිට 4x4 වෙහිකල් එකක් නැතුව යන්න අමාරුයි. රෝතන් පාස් ගිහින් අපි ඩිසයිඩ් කළා ATV රයිඩ් එකක් යන්න. අපිට කැමති නම් ATV එක නැතුව ළඟ තියෙන හිමේ පයින් ඇවිදින්න පුළුවන්. හැබැයි ATV එක නිසා ඊට වඩා ඈත හිම තියෙන තැන්වලට යන්න පුළුවන්. හිමේ යන්න ගැලපෙන ඇඳුම් අපි මග තිබුණ කඩේකින් රෙන්ට් කරගත්තා. එතන තියෙන ෆ්‍රෝසන් ලේක් එකක් උඩින් අපිටම ATV පදින්න chance එකක් හම්බුණා. හැබැයි ඒකට අපි ඩ්‍රයිවර්ට පොඩි ටිප් එකක් දුන්නා. ATV එකෙන් ටිකක් ඈතට ආපු නිසා කට්ටිය අඩුයි. අනික් පැතිවලට වඩා ගොඩක් නිදහස්. අපිත් එක්ක ආපු ඩ්‍රයිවර් අපිට ලස්සන ෆොටෝස් ටිකක් අරන් දුන්නා. මොනවා වුණත් ඒ එක්ස්පීරියන්ස් එක නම් නියමයි. අපේ ATV රයිඩ් එක ඉවර වෙලා අපි ආයෙත් ආවා අපේ වාහනේ ගාවට. මේ ගමන යන්න වාහනයක් රෙන්ට් කරගත්තේ අපිට කලින් මනාලි වලදී හම්බුණ ඩ්‍රයිවර් කෙනෙක්ට කියලා. රෝතන් පාස් වලින් පස්සේ අපි කෙලින්ම ගියේ අපේ ඊළඟ හොටෙල් එක උන හොටෙල් ස්නෝ වීව් එකට. ඒක තිබුණේ මනාලි ටවුන් එකේමයි. පොඩි රෙස්ට් එකක් අරන් හවස් වෙද්දී අපි මනාලි ටවුන් එකේ ඇවිදින්න ගියා. ඒ යන අතරේ අපි ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් ටිකකුත් try කරලා බැලුවා. එතනින් ආවේ මනාලි මෝල් රෝඩ් එකට. නිව් ඉයර් සීසන් එක නිසා ඒක නිකන් පාටි එකකට ආවා වගේ. පාර පුරාම ලයිට් දාලා සෙනගගෙන් පිරලා වෙනස්ම වයිබ් එකක් තිබුණා මෝල් රෝඩ් එක පුරාවටම. අපි රෑටත් කාලා ආයෙත් හොටෙල් එකට ආවා. ඊළඟ දවසේ උදේම චෙක් අවුට් වෙලා අපි පිටත් වුණා මනාලි වල පහලින් තියෙන පැති එක්ස්ප්ලෝර් කරන්න.
අපි මුලින්ම ගියේ නගර කාසල් එකට. ඒ වුණාට ඒ දවස්වල රිපෙයාර්ස් නිසා අපිට ඇතුළට යන්න නම් බැරි වුණා. එතනින් පිටත් වෙලා අපි ආවා රොයරික් ආර්ට් ගැලරි එකට. එතන අපිට නිකොලස් රොයරික්ගේ පේන්ටිංස් ගොඩක් බලා ගන්න පුළුවන්. නිකොලස් රොයරික් කියන්නේ රුසියානු ජාතික චිත්‍ර ශිල්පියෙක්, ගවේෂකයෙක් වගේම පුරාවිද්‍යාඥයෙක්. ඔහුගේ ජීවිතයේ අවසාන කාලය ගත කරපු නිවස තමයි දැන් චිත්‍රාගාරයක් කරලා තියෙන්නේ. එතන එයාගේ නිවස වගේම එයාගේ වාහනේ එයා පාවිච්චි කරපු බඩු ටික එන කට්ටියට බලා ගන්න පුළුවන්. එතනම ඉස්සරහා තියෙන්නේ උර්ස්වති හිමාලයන් රිසර්ච් ඉන්ස්ටිටියුට් මියුසියම් එක. එතන තවත් පේන්ටිංස් වගේම හිමාලයන් ඉතිහාසය ගැන රිසර්ච් කරපු ගොඩක් දේවල් තියෙනවා. මේක කලාගාරයක් වගේම හිම්චල් ඉතිහාසය ගැන ගොඩක් දේවල් තියෙන තැනක්. මෙතනදී නිකොලස් රොයරික්ගේ බිරිඳ හෙලීනා රොයරික්ගේ චිත්‍ර තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඊට අමතරව හිමාලයන් පර්යේෂණ සඳහා පාවිච්චි කරපු දේවලුත් ඒවයින් හම්බවුණු දේවලුත් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඊළඟට අපි පිටත් වුණේ ජනා ෆෝල්ස් බලන්න. හැබැයි මේ දිය ඇල්ලේ නම් වතුර තිබුණේම නැති තරම්. දිය ඇල්ලට වඩා මෙතන තියෙන හයිලයිට් එක තමයි එහෙ ලෝකල් ෆුඩ් එකක් වෙන දබා තලි එක. කෑම එක සර්ව් කරලා ඒක කන විදිහත් කියලා දෙනවා. We do with ghee and chutney, ghee and jaggery, and also ghee and chutney. It's a spicy, okay? It's a local pickle. Right. We found on that vegetable on mountain, and it's a local red rice. You have to eat red rice with rajma and curry. It's a beans and curry. It's a green mustard vegetable. You have to put ghee on this and eat with corn chutney. Alright. Okay? Okay. Thank you. ඒ කෑම එක නිසා ආපු ගමන පාඩුවක් නම් උනේ නෑ. ආපහු මනාලි වලට එන අතරේ තවත් එතන තියෙන ටෙම්පල්ස් දෙකක් බලන්න ගියා.
ඒ ශිව ටෙම්පල් එකයි ගයත්‍රි මාතා ටෙම්පල් එකයි. අපි කලින් බ්ලොග් එකේ දැක්ක වගේම මනාලි වලට ආවේනික විදිහට තමයි මේ ටෙම්පල් දෙකත් හදලා තිබුණේ. මනාලි වලට සමුදීලා ජයිපුර යන බස් එක එනකන් අපි ආවා කැෆේ එකකට. එහෙනම් අපි ආයෙත් ජයිපුර වලින් හම්බෙමු.